ඇයි අම්මෝ අපිට කතා කරන්නේ නැත්තේ? ඔයා කද්දි අපිව මතක් වෙන්නේ නැද්ද අම්මා? ඒක අපේ WhatsApp පිටන් ඩිලීට් කරලා තින්නේ අම්මා. ඔයා කාත් එකක් ඉන්නේ? ඔයාගේ බලාපොරොත්තු තියන් අපි ගොඩක් ඉන්නවා. අම්මා ලංකාවෙන් නැද්දාය? ඔයා එනකන් අපි බලාගෙන ඉන්න ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන. ඔයා තාම එන්නේ නැහනේ. අපිට පුළුවන් නම් කෝල් එකක් ගන්නකො. මේක දකින්න කවුරු හරි මේක අපේ අම්මට පෙන්නන්නකෝ. පුළුවන් නම් මේක ෂෙයා කරලා දෙන්න. අපිට අම්මා නැතුව ඉන්න බෑ. ඕන ලොකු උදව්වක් මේක ෂෙයා කරලා හරි අම්මට පෙන්නන්න හරි. දැක්ක නේද? අවුරුදු 13 14 උපරිම ලොකු බබාට අවුරුදු 16ක් විතර ඇති. අම්මා රට ගිහිල්ලා WhatsApp ඩිලීට් කරලා කෑවද කියලාවත් අහන්න මතක් වෙන්නේ නැහැ. ඔය දරුවෝ දාලා රට යන අම්මලා මේ හැමෝම නම් වද්ද ගන්න එපා හොඳේ. රට ගිහිල්ලා තමන්ගේ අරමුණු වලට ගේමක් ගහලා කොහොම හරි ගොඩ යන්න බලාගෙන රට යන අම්මලා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මෙන්න මේ වගේ වචන කියන්න බෑ මට. අන්න ඒ ගෑනු ගැන තමයි මේ කතා කරන්නේ. පේනවද ඒ දරුවන්ගේ වේදනාව? හරි අම්මා කෙනෙකුට තමන්ගේ දරුවත් එකයි පිට දරුවත් එකයි හැම දරුවම තමයි. හරිද? මේ වගේ වීඩියෝ දකිද්දි ඇත්තටම බඩපපුව පිච්චෙනවා. උඹලා රට ගියේ දරුව පෝෂණය කරන්න නම් ඒ වැඩේ කරගෙන වරෙලා ලංකාවට. හරිද? උඹලා හොර මිනිස්සුත් එක්ක පැය 24ම ලයින් එකේ ඉඳගෙන හොර මිනිස්සුන්ගේ සැප දුක හොයලා බලනකොට එක විනාඩියකට බැරිද දරුවට කතා කරලා පුතේ ඔයා කෑවද කියලා අහන්න? පුතේ ඔයා හොඳින්ද කියලා අහන්න? එක විනාඩි 5ක් පැය 24ම ලයින් එකේ ඉන්න පුළුවන් ගෑණි එක විනාඩි 5ක් කැප කරන්න බැරි නෑනේ නේ. මේ ගොඩාක් මේ මැද පෙරදිග මේ පිට රටවල් වල ඉන්න ගෑනු කරන වැඩක්. හැම ගෑණිම නෙමේ. මේ වැරදියට තේරුම් ගන්න එපා. හැම ගෑණිම නෙමේ. හරිද? ඒක නිසා උඹලා රෙදි උස්සගෙන ඉන්න එපා. එන්න එපා රට ඉන්න ගෑනුන්ට උඹ බනින්න එපා කියලා. මම ඉන්නේ රට. ඒක නිසා මගේ ඇස් දෙකට මං හොඳට මේව දකිනවා. ඒ දකින නිසා තමයි මේ විදිහට අපිටත් අපේ ලේත් කැක්කුම අල්ලන්නේ. හරිද? ගෑණියෙක් රට ඇවිල්ලා රට එනකොට සමහර විට ඔය ගෑනුන්ගේ මේ අරමුණක් තියෙන්නේ නැති. තමන්ගේ දරුවෝ බලාගෙන දරුවන්ව පෝෂණය කරගෙන ගෙවල් දොරවල් හදාගෙන ණය ටික බේරගෙන ඒ ටික රට එනකොට මේ තියෙන්නේ නැති හිත්වල. හැබැයි ඇවිල්ලා ස්මාර්ට් ෆෝන් එකක් අතර ගත්තාම TikTok Facebook හදාගත්තාම කොහෙන් හරි ආපු එකෙක් දන්නෙත් නෑ අඳුරන්නෙත් නෑ. එහෙම එකෙක්ව එක්ක සම්බන්ධකම් පවත්වන්න පටන් ගත්තට පස්සේ අර ලංකාවෙන් එනකොට තිබිච්ච අරමුණ ටික උන්ට මතක නෑ. හරිද? ඒක නිසා ඔය හොර මිනිස්සුන්ට මේ උන්ගේ නඩත්තුවට සල්ලි දානකොට අනේ ගෙදරත් දරුවෝ ඉන්නවා. උන්ටත් කන්න අඳින්න සල්ලි දාන්න ඕනි කියලා හොර මිනිස්සුන්ට ලක්ෂයක් දානවා නම් අර දරුවන්ටත් 50000ක්වත් දාපල්ලා. හරිද? එහෙම ගෑනු මේ රටවල් වල නෑ කියනවා නම් මට පුළුවන් ඔප්පු කරලා පෙන්නන්න එහෙම ගෑනු ඉන්නවා කියලා. හරිද? ඒක නිසා උඹලා පුළුවන් තරම් මේ රටවල් වල ඇවිල්ලා නටන්න තියෙන නෙయ్యාට ගම් ටික ඔක්කොම නටලා ඉවර වෙලා අතපය වාරු නැති වෙච්චාම ලංකාවට ගිහිල්ලා අනේ මගේ දරුවෝ සලකන්නේ රටේ ඉන්නකම් හම්බ කරලා දුන්නේ දරුවන්ට ඒ බයිලා ගහන්න එපා. දරුව පාරට ඇදලා දානවා තමයි බං එතකොට. හරිද? ඊට පස්සේ දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් කාලේ වෙන මිනිස්සුන්ට හම්බ කර දීලා බැරි වෙනකොට දරුවන්ගෙන් සැලකුම් ගන්න පුළුවන්ද උඹලට? වැඩිහිටි නිවාසවල ඊට පස්සේ ගිහින් දානවා. ඇත්තටම මේ ගොඩක් දරුවෝ නම් මේ දෙමෝපියෝ කොච්චර සැලකුවත් ඒ දරුවන්ට ලොකු වෙනකොට දෙමෝපියෝ බරක් වෙනකොට ගිහින් දාන දරුවෝත් ඉන්නවා. හැබැයි ඊට අමතරව පුළුවන් කාලේ පිටේ උන්ට කන්න දීලා බැරි කාලේ දරුවන්ගෙන් සැලකුම් බලාගෙන ඉන්න දෙමෝපියෝත් ওই වැඩිහිටි නිවාසවල ඉන්නවා. පාරවල් වල ඉන්නවා. ඒවට දරුවන්ට දොස් කියලා වැඩකුත් නැහැ. පේනව නේද අර දරුවන්ගේ වේදනාව? අම්මා ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කියන එක. WhatsApp ඇය ඩිලීට් කරලා තියෙන්නේ. මේව දකිනකොට ඇත්තටම අම්මා කෙනෙකුට උඹලගේ පපුව වලට දැනෙන්නේ නැද්ද මේ වේදනාව? මට නම් මේ දරුවෝ දෙන්න මට පේන්නේ මගේ දරුවෝ දෙන්න වගේ. මාරම වේදනාවක් මේව දකිනකොට. ඒක නිසා
රටවල් වල ආවනම් තමන්ගේ දරුවන්ට ඉස්සෙල්ලා සලකලා ඉඳපල්ලා. ඊට පස්සේ උඹලට ඕනේ නාටකම නටපල්ලා. දරුවෝ ගැන බලපල්ලා. මිනිහව පැත්තකට දාපල්ලාකෝ. මිනිහගේ කොන්ද පණ නැති නිසානේ ගෑනු රටවල් වල එවන්නේ. හරිද? හැබැයි මිනිහට කතා කරන්නේ නැහැ කියලා ඒ දේවල් වලට මිනිහගේ වැරදි වලට දරුවෝ පලි නැහනේ. නේ? ඒක නිසා ඉස්සෙල්ලාම දරුවන්ට සලකලා ඉඳපල්ලා. ඔය හොර මිනිස්සුන්ගේ දුක සැප හොයන්න කලින් තමන් වදපු හදපු දරුවෝ ගැන හොයලා බලපල්ලා. මට මේ ඇත්තටම මේ වීඩියෝ එක දකිනකොට මට මාර විදිහට දුකකට වඩා මට මේ අම්මා කියන චරිතෙට අපහාස කරන මෙන්න මේ ගෑනු ගැන අප්පිරියයි. ඒ තරම් අප්පිරියයි. ඒක නිසා දරුවන්ට සලකපල්ලා ඉස්සෙල්ලා.